අපි හම්බ කරනවා අපි වියදම් කරන්නත් එපා. මේ දෙකම හරියට මැනේජ් කරගන්නේ කොහොමද? බිස්නස් එකම අනිවාර්යෙන් කඩන් වැටෙනවා. ඒක කතන්දර දෙකක් නෑ. ලක්ෂයක ප්‍රොෆිට් එක ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් account එකේ පෙන්නුවාට කාවින්ද ඔයා cash flow statement එකේ ගිහිල්ලා බැලුවම ඔය ලක්ෂය නැහැ ඇත්තටම. අපි පළවෙනිට මිලදී ගන්න ඕනේ අපේ සප්ලයි. අරගෙන තමයි අපි මාජින් එකක් තියාගෙන විකුණන්නේ. ඔයා හිතනවා ඔයාගේ ලාභය equal cash flow එක කියලා. ගොඩක් වෙලාවට මේ ලාභය සල්ලි වලින් හම්බෙලා නැත්නම් ඒක ලාභය නෙමෙයි අත්. ණයට විකුණන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එයා සල්ලි දෙන්න ඔයාට සෑහෙන කාලයක් ගන්නවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි සල්ලි හම්බ කරන එක. එහෙම නැත්නම් සල්ලි හොයන එක. හැබැයි සල්ලි හම්බ කරන එකේ නෙමෙයි රහස තියෙන්නේ. හම්බ කරගන්න සල්ලි පාලනය කරන එක. ඉතින් අද අපි කතා කරන මාතෘකාව තමයි ඔයාගේ ව්‍යාපාරයේ cash flow එක කොහොමද මැනේජ් කරන්න කියන එක. ඉතින් වෙනද වගේම අපිත් එක්ක ඉන්නවා වරලත් ගණකාධිකාරී ඉෆ්තිකාර් තාෆික් මහත්මයා. අයබන් කාවින්ද. අයබන් ඉස්ති. ඉතින් අපි අද ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රධාන කොටස් හතරක්. පළවෙනි එක තමයි මේ cash flow එක කියන්නේ මොකක්ද? දෙවෙනි එක තමයි මේ cash flow එකෙන් ගොඩක් වෙලාවට මේ problems එහෙම නැත්නම් cash flow එකේ ප්‍රශ්න විදිහට මොනවද ඇති වෙන්නේ? සහ කොහොමද මේ ප්‍රශ්න මැනේජ් කරන්නේ? සහ ලංකාවේ ප්‍රායෝගිකව මේ cash flow එක මැනේජ් කරන්න කොහොමද කියන එක ගැන තමයි අපි ප්‍රධාන වශයෙන් මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. අනිවාර්යයෙන්. කාවින්ද මේ ගොඩක් කට්ටිය බිස්නස් කරාට ඔය කියන්නේ ප්‍රොෆිට් එක තියෙනවද කියලානේ අහන්නේ. ඔව්. ඇත්තටම මම නම් බලන්නේ ප්‍රොෆිට් එක නෙවෙයි cash flow statement එක පළවෙනි එක. අයි කියලා කිව්වොත් ඕක ඔච්චරට වැදගත් දෙයක්. අපි ගොඩක් බිස්නස් ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රයිස් ලෙවල් එකේ ඉන්න ගොඩක් බිස්නස් කරන කට්ටියට ඔය ගැන හරියමං දැනුමක් නැත්තම් අවශ්‍ය වෙන ප්‍රමාණය දැනුමක් නැහැයි කියලා තමයි මට නම් දැනලා තියෙන කාරණේ. ඒකත් එක රීසන් එකක් අද අපි මේ cash flow ගැන කතා කරන අතරම මේ දෙවෙනි වීඩියෝ එක මීට කලින් අපි කතා කරලා තියෙනවා cash flow statement එක ගැන. මේක දෙවෙනි වීඩියෝ එක පොඩ්ඩක් ඊටත් වඩා ඉලාබරේට් කරලා අපි කතා කරන්න යන්නේ. එතකොට මුලින්ම අපි අඳුර ගන්න ඕනේ තමයි මොකද්ද මේ cash flow එකක් කියන්නේ. cash flow එකක් කියන්නේ මූලික වශයෙන් ඔයාගේ ව්‍යාපාරයට එහෙම නැත්නම් අපි දැන් අපි cash flow statement එක ගැන කතා කරා මුදල් මූල්‍ය ප්‍රකාශන ගැන කතා කරපු එපිසෝඩ් සෙට් එකේදී මුදල් ප්‍රවාහ ප්‍රකාශනය කියන්නේ මොකක්ද කියන එක. නමුත් මෙතනදී අපි වෙනම අපි කතා කරන්නේ ඔයාගේ ව්‍යාපාරයේ කොහොමද මේ cash flow එක මැනේජ් කරගන්නේ. එහෙම නැත්නම් මේ cash flow එක ව්‍යාපාරයක් විදිහට කොහොමද හරියට කරගෙන යන්නේ කියන එක. පළවෙනිම දැනගන්න ඕනේ මේ මුදල් ප්‍රවාහය කියන්නේ මොකක්ද? cash flow එක කියන්නේ මොකක්ද? ප්‍රධාන දේ තමයි ඔයාගේ ව්‍යාපාරයට සල්ලි ඇතුළට එන ඒවා එහෙම නැත්නම් inflows සහ ව්‍යාපාරයෙන් එළියට යන ඒවා ඔයා වෙනම හඳුනා ගන්න ඕනේ outflows විදියට. මේ දෙක වෙනම හඳුනා නොගන්න තාක්කල් ඔයාට ව්‍යාපාරයේ සාර්ථකත්වයක් නැහැ. ඔව්. මොකද්ද අපි බිස්නස් එකක් කරන්නේ දියුණු වෙන්න. දියුණු වෙනවා කියලා කියන්නේ හරි විදියට බිස්නස් එක කරලා හරි විදියට සල්ලි හම්බ කරනවා කියන එක. සල්ලි හම්බ කරලා වැඩක් නැහැ. කාවින්ද අපි ඒක හරි විදියට මැනේජ් කරේ නැත්තම්. yes. නේද? cash inflow එක අපි හම්බ කරනවා ඒ වගේම හම්බ කරන කිරීම වෙනුවෙන් අපි වියදම් කරන්නත් එපා. මේ දෙකම හරියට මැනේජ් කරගන්නේ කොහොමද? මේක හරියට මැනේජ් කරේ නැත්නම් බිස්නස් එකම අනිවාර්යෙන් කඩන් වැටෙනවා. ඒක කතන්දර දෙකක් නෑ කාවේ. දැන් ඔය හරි විදියට මැනේජ් කරන්නේ කොහොමද කියලා තමයි අපි මේ කියලා දෙන්න යන්නේ. දැන් ඔකට ප්‍රායෝගික උදාහරණයක් කිව්වොත් ඉතින් යම්කිසි කස්ටමර් කෙනෙක් ඉන්නවා. එයා ඉන්වෙස්ට් එකක් නිකුත් කරනවා ලක්ෂ 5කට. එතකොට සමහර වෙලාවට ඒකේ ප්‍රොෆිට් එකකුත් තියෙනවා. හැබැයි මේ ලක්ෂ 5ට ඉන්වොයිස් එක ඉෂුව කරලා ඔයා බඩු ටිකක් තවලා ඔක්කොම කරලා ඔයාට සල්ලි එන්නේ දවස් 60කින් නම් ඔන්න ඔතනදී තමයි ඔයාට cash flow එක ගැන තියෙන ප්‍රශ්නේ මතුවෙන්නේ. මොකද ඔයා බඩු වික්කා එතනදීම සල්ලි හම්බුණා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලංකාවේ ප්‍රායෝගික එක වෙන්නේ නැහැ. ඒක වෙන්න කාලයක් යනවා. එතකොට තියෙන ප්‍රශ්න තමයි ඔයා බඩු ටිකක් දීලා ඔයා සෙල් එක කරලා ඉන්වොයිස් එක ගවලා ඔක්කොම ඉවරයි. ඔයාට සල්ලි එන්නේ දවස් 30ක් හෝ 60ක් යනවා. එතකොට ඒ කාලෙදී වා මොකද කරන්නේ? ලංකාවේ අපි දන්නවා තියෙන ප්‍රශ්න ගොඩක් වෙලාවට අපි මාසිකව තමයි මේ සියලු ගණන් වෙන්නේ. ඔයා මාස අවසානයේ සැලරි එක ගෙවන්න ඕනේ. ඊට පස්සේ ඔයා මාස අවසානයේ බිල්ඩින් එකේ රෙන්ට් එක ගෙවන්න ඕනේ. හැබැයි ඔයාට සල්ලි හම්බෙන්නේ දවස් 8කින්. එතකොට ඕක තමයි ගොඩක් වෙලාවට එන ප්‍රශ්නේ මේ cash flow එක සම්බන්ධයෙන්. ඒකින්ද ඔයා මතක තියාගන්න ඕන දේ තමයි profit එක කියන්නේ වෙන දෙයක්, cash flow එක කියන්නේ වෙන දෙයක්. සමහර වෙලාවට ඔයාලට document එකක් ඇතුළේ ඔයාලට profit එකක් තියෙන්න පුළුවන්. අයියා ලක්ෂ 5ක sale එකක් කරලා අම්මඩුඩු මාර revenue එකක්. ඒකේ margin එකකුත් තියෙනවා. හැබැයි දැන් සල්ලි ඇවිල්ලා නැහැ. හරියට කාවින්ද හොඳම පොයින්ට් එකකට ආවේ ඔය දැන් ලක්ෂ 5ක් සේල් එකක් තියෙනවා. ඕකෙන් ඔය cost of sale කියලා ඕන අපි කියමුකෝ ලක්ෂ 3ක් අඩු කරලා ලක්ෂ 2ක gross profit එකක් තියෙනවා. gross profit එකෙන් සමහර overheads ටික මොන හරි අඩු කරලා ඔය end of the month කියමුකෝ අපි ඇවිල්ලා ඔය ලක්ෂ 1.5ක නැත්තම් එකක profit එකක් පෙන්වනවා කියලා. ලක්ෂයක profit and loss account එකේ පෙන්නුවට කාවින්ද ඔයා cash flow statement එකේ ගිහිල්ලා බැලුවම ඔය ලක්ෂ නැහැ ඇත්තටම. අයි සල්ලි ඇවිල්ලා නැහනේ තාම. නේද?
බිස්නස් එකක් රන් කරන්න කෑෂ් කියන දේ මේ මුදල් කියන දේ ඉම්පෝටන්ට්. ඒ නැතුව රන් කරන්න බෑ. මොකෝ අපි යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් සපයනවා නම් ඒ වෙනුවෙන් අපි ඒ භාණ්ඩේ අපි පළවෙනිට මිලදී ගන්න ඕනේ අපේ සප්ලයර්ගෙන්. අරගෙන තමයි අපි මාජින් එකක් තියාගෙන විකුණන්නේ. දැන් කෑෂ් එක නැත්තම් කොහොමද අපි භාණ්ඩේ මිලදී ගන්නෙ? ක්‍රෙඩිට් පීරියඩ් එකකට ගත්තත් ක්‍රෙඩිට් පීරියඩ් එක end of the credit period අපි ඒක ගෙවන්න ඕනේ. අපි සැලරි ගෙවන්න තියෙනවා, රෙන්ට් ගෙවන්න තියෙනවා, ඉලෙක්ට්‍රිසිටි බිල්, වෝටර් බිල්, you know ඒ වගේ එක්ස්පෙන්සස් මාසිකව අපි මේ දරන්න වෙනවා. So මේ වගේ දේවල් හරියට කරගෙන යන්න නම් අපි අපේ කෑෂ් ෆ්ලෝ එක හරියට මැනේජ් කරගන්න. අපි හරි වෙලාවට විකුණනවා වගේ විතරක් නෙවෙයි හරි වෙලාවට අපි ඒක කලෙක්ට් කරගන්නත් ඕනේ. ඉතින් ඔය වගේ දේවල් එකේ ප්‍රධාන වශයෙන් ඉති කෑෂ් ෆ්ලෝ ප්‍රොබ්ලම් අපි විවිධ ලංකාවේ ප්‍රධාන විදිහේ ඇති වෙන හේතු 4-5ක් අඳුරගෙන තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් දැන් අපි මේ කතාවේ පදනමට ආවා වගේම ගොඩක් වෙලාවට කෑෂ් ෆ්ලෝ එකේ ප්‍රශ්න ඇති වෙන්නේ ඔයා හිතනවා ඔයාගේ ලාභය equal cash flow එක කියලා. ගොඩක් වෙලාවට ඒ ලාභය සල්ලි වලින් හම්බෙලා නැත්නම් ඒක ලාභය නෙමෙයි අත්‍තරම. ලාභය තමයි. නමුත් ව්‍යාපාරේ ඔපරේට් වෙන්න ඒකට සල්ලි ඕනේ. ඉතින් ඒකින්ද ගොඩක් වෙලාවට මේ cash flow එක ඇති වෙන ප්‍රශ්නවල තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාවට මේ credit sale එක වැඩි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයා ණයට විකුණන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එයා සල්ලි දෙන්න ඔයාට සෑහෙන කාලයක් ගන්නවා. එතකොට ඔයාගේ credit sale එක වැඩි වෙලා ඒකේ cycle එකත් වැඩි වුණොත් ගොඩක් වෙලාවට ඒ කස්ටමර්ස්ලා දවස් 30 දවස් 60 දවස් 90 වගේ කල් ඉල්ලනකොට මතක තියාගන්න ඔයාට තමයි ඒකේ පේන් එක දරා ගන්න වෙන්නේ. මොකද cash flow problems අනිවාර්යෙන් එනවා. ඒක වැඩි නා. ඇයි කියලා කිව්වොත් ඔය තව විදිහකින් ඕක කියනවා නම් දැන් cash flows වල එන problem මොකක්ද කියලා අපි ඇනලයිස් කරනකොට පළවෙනි දේ මේ extended credit periods දීම. ඇත්තටම ඒක හොඳ දෙයක් නෙවෙයි. සේල් එක වැඩි කරගත්තට වැඩක් නැහැ. ඒ සේල් එකට අදාළ කෑෂ් එක කම්පැනි ඇතුළට වෙලාවට ආවේ නැත්තම්, ඉක්මනට ආවේ නැත්තම් ඔයාගේ කම්පැනිය තමයි ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙන්නේ. එතකොට මේ 30 days credit දෙන එක, 60 days credit දෙන එක, 90 days credit දෙන එක මේක නිකන් අර ඇස් වහගෙන ඔය හරි හොඳයි හොඳ මිනිස්සු එහෙම නෙවෙයි. කරන්න බෑ. යම් කිසි background check up එකක් කරලා අපේ cash flow situation එක මොකක්ද කියලා හරියට බලලා තමයි ඒ කස්ටමර්ගේ ability එකත් බලලා එයා ගෙවයිද නැද්ද කියන හැමදේම බලලා තමයි අපි ඔය credit period එක උනත් decide කරන්න වෙන්නේ. ඒකත් එක්කම තමයි දැන් දෙවෙනි point එකට මම යන්නම් කාවින්නේ මේ stock එකේ invest කරද්දී. දැන් යම්කිසි භාණ්ඩයක් අපි විකුණන business එකක් නම් කරන්නේ මේ stock කරද්දී මොන වගේ තෝගේ මේ අපි ලොට් එකක් අරන් අපි ස්ටොක් කරගෙන අපේ වෙයාහවුස් එකේ තියාගෙන අපි විකුණන්න බලන්නේ ඔය එක අයිටම් එකක් නෙවෙයි කාවින්ද විකුණන්න ගොඩක් තියෙනවා. චෙයාර්ස් නම් චෙයාර් උදාහරණයට පුටු ගත්තොත් ෆර්නිචර් බිස්නස් එක පුටු වර්ග කීපයක් ඇති. මේස වර්ග කීපයක් ඇති. දැන් ඔය ඇස් වහගෙන මේ හැම දෙයක්ම අරන් දාමු සල්ලි තියනවනේ අපිට විකුණ ගන්න පුළුවන්. එහෙම ඩිසයින් කරන්න බෑ. අපිට බිස්නස් එකක් කරලා එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් අපි past records analyze කරලා බලන්න ඕනේ fast moving items මොකක්ද slow moving items මොකක්ද නේද? එහෙම බලන්නද ස්ටොක් එකක් ගේන්න බෑ. ගේන්නත් එපා. අයි කියලා කිව්වොත් ඔය ස්ටොක් එක ගෙනල්ලා සල්ලි ඉරන ඔයාලට දවස් 30ක ක්‍රෙඩිට් පීරියඩ් එක හම්බුනායි කියලා දවස් 30 ඉවර වෙද්දී ඔයාගේ ස්ටොක් එක විකිනිලා තිබ්බත් නැතත් කාවින්ද මගේ සප්ලයර්ට නැත්නම් ඔයාගේ සප්ලයර්ට ඔයා සල්ලි දෙන්න ඕනේ. ඔයාට කියන්න බෑ විකිනිලා නැහැ මම පාක් වෙලා දෙන්නම් කියලා. එතකොට ඔයාට ඒ සප්ලයර්ත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක එතන මේ අවුල් යනවා. ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේ ස්ටොක් ගනිද්දී හරි විදියට ඇනලයිස් කරලා තමයි ස්ටොක් එක ගන්න ඕනේ. පුළුවන් තරම් ෆාස්ට් මූවිං ස්ටොක් එක ගන්න එක තමයි වඩාත්ම සුදුසු වන්නේ. yes. එතකොට ඉති පැහැදිලි කරේ ගොඩක් වෙලාවට මේ ස්ටොක් එකත් එක්ක තියෙන සම්බන්ධය ගොඩක් වෙලාවට සල්ලි ස්ටොක් එකට ගොඩක් අය යට කරලා බලාගෙන ඉන්නවා බිස්නස් එක ඔපරේට් වෙන්නේ නැහැ. ඔයත් එක්කම ඊළඟට ගොඩක් වෙලාවට මේ කෑෂ් ෆ්ලෝ වල තියෙන ප්‍රශ්නේ තමයි එක්ස්පෙන්සස් ප්ලෑන් කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේක ව්‍යාපාරයක් වේවා තමන්ගේ පෞද්ගලික ජීවිතේ වේවා ගොඩක් අයගේ කෑෂ් ෆ්ලෝ එක අවුල් යන්නේ මේ එක්ස්පෙන්සස් ප්ලෑන් කරන්නේ නැති නිසා. හොඳට මතක තියාගන්න ඔයා අනිවාර්යෙන් දන්නවා ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් මාසෙ අවසානයේ සැලරිස් ගෙවන්න තියෙනවා. මාසෙ අවසානයේ ඔයාට රෙන්ට් එක ගෙවන්න තියෙනවා. මාසෙ අවසානයේ ඔයාට කරන්ට් බිල ගෙවන්න වතුර බිල ගෙවන්න තියෙනවා. එතකොට ඔය දේවල් ටික ඔයා වෙනවා කියලා අනිවාර්යෙන් දන්නවා ඒ එක්ස්පෙන්සස් ටික ෆික්ස්. එතකොට ඔයාට තියෙන ෆික්ස් එක්ස්පෙන්සස් මොනවද කියලා ඔයා දන්නවා. ඒ ටික ඔයා අනිවාර්යෙන් ප්ලෑන් කරගන්න ඕනේ. සහ ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නේ තමයි මේ එක්ස්පෙන්සස් සමහර වෙලාවට මේ ෆික්ස් ඒ වගේ නෙමෙයි ප්‍රශ්නේ එන්නේ. ඔයා හිතන්නේ නැති
ඒවා ඔයා ප්ලෑන් කරන්නේ නැතුව ඉන්න. දැන් හිතන්නේ නැත්තේත් නෙමෙයි. ගොඩක් වෙලා දැන් උදාහරණයක් විදිහට බෝනස් එකක් වගේ ගත්තොත් අනිවාර්යෙන් ඔයා සමහර වෙලාවට දන්නවා අදාළ එක එක ව්‍යාපාරවල නේචර් එක මනුව සමහර වෙලාවට ඔයාලට ලොකු බෝනස් එකක් ඉෂුව කරන්න වෙනවා. එතකොට කෑෂ් ෆ්ලෝ එකේ ලොකු ගාණක් එකපාර එළියට යනවා. ඔයා ඒක කල්තියා ප්ලෑන් කරගෙන හිටියේ නැත්තම් ඉතින් ගොඩක් වෙලාවට ලොකු ප්‍රශ්නයක් එනවා. ඒකින් හොඳට මතක තියාගන්න ඔයාගේ රෙවෙනියු එක ඔයා එනවා වගේම තමයි එක්ස්පෙන්සස් ප්ලෑන් කරන්නේ නැහැ කියන්නේ. එක්ස්පෙන්සස් ගැන ඔයා කෙයා කරන්නේ නැහැ කියලා කියන්නේ. අවසානයේ ඒ එක්ස්පෙන්ස් එක ඔයා ළඟට මෙනකන් ඔයා බලාගෙන ඉන්නවා. අවසානයේ ඔයාට ඒකට දෙන්න සල්ලි නැහැ. අවසානයේ වෙන්නේ ඔයාගේ බිස්නස් රිලේෂන්ෂිප් එකේ නැත්තම් හරි කෝපරේට් නේචර් එකක් ඔයාට කරගෙන යන්න බැරි වෙන එක. මේක තමයි තුන්වෙනි පොයින්ට් එක. ඊළඟ පොයින්ට් එක මොකද්ද කියලා බැලුවොත් most importantly කාවින්ද අපි ලංකාවේ බිස්නස් එක නැත්නම් ලෝකේ කොහේ බිස්නස් එකක් කරත් ගවර්න්මන්ට් එකට බද්දක් ගෙවන්න එපා. ජස් අනිවාර්යයෙන්. ඔය එක්ස්පෙන්ස් කියන එක ඇවිල්ලා දැන් කාවින්ද රිෆර් කරේ ඇවිල්ලා day to day operational expenses. ඒකත් එක්කම තමයි මේ statutory පැත්තට ආව මේ tax ටික ගෙවාගෙන යන්න ඕන කියන එක. එතකොට මෙන්න මේකත් plan කරන්න නැති කමක් තියෙනවා ගොඩක්. I mean අපේ experience එක අපි එදිනෙදා දකිනවා. ඔය අවුරුදු අන්තිම වෙනකන් සැප්තැම්බර් 30 වෙනකන් බලාගෙන ඉන්නවා ඔය total ගානම ගෙවලා දාන්න. plan එකක් නැහැ, forecast එකක් නැහැ, budget කරලා නැහැ, කිසි දෙයක් කරලා නැහැ. ඔහේ බිස්නස් එක කරන් යනවා කිසිම අයිඩියා එකක් නැහැ මොකද්ද වෙන්නේ කියලා සේල් එකක් තියෙනවා ප්‍රොෆිට් එකක් තියෙනවා නේද හැබැයි ටැක්ස් එකට හරියම ප්ලෑනින් එකක් නැහැ මේක අනිවාර්යෙන් කර යුතුයි මේක කරන්නේ නැහැ ලංකාවේ කට්ටිය ගොඩක් මේක ඇවිල්ලා කියන ගොඩක් වැදගත් දෙයක් ඒක අපි මේ කෑෂ් ෆ්ලෝ ඉෂුව කියලා ඇනලයිස් කරලා බලද්දි මේකත් එක දෙයක් අපේ කට්ටිය කරන්නේ නැති එකක් ප්‍රොබ්ලම් එකක් හැටියට අපි ලොකු ප්‍රොබ්ලම් එකක් හැටියට දකින්න දෙයක්. yes. එතනදී විශේෂයෙන් ටැක්ස් එක ගැන කියද්දි මතක තියාගන්න ඕනේ ඔයා දන්නවා ඔයාගේ VAT එකට පේබල් එකක් අන්තිමේ තියෙනවා නම් ඒක ඔයා ලෑස්ති කරගන්න ඕනේ. SSCL එකට අදාළ දේවල් ලෑස්ති කරගන්න ඕනේ. WH ටික වේවා. එතකොට ඔයාගේ ඉන්කම් ටැක්ස් එකට අදාළ තියෙන දේවල් ටික වේවා. ඒ ටික ඔයා ප්ලෑන් කරගත්තේ නැත්නම් අවසානයේ ඔයාට දඩ මුදල් ගෙවන්න වෙනවා. ඒවට ඉන්ට්‍රස්ට් ගෙවන්න වෙනවා. ඉතින් ඒකින්ද IRD එක නිකන් ඉන්නේ නෑ. අනේ ඔයා හොඳ කෙනෙක් ඒකින්ද අපිට ටැක්ස් ඕනේ නෑ කියලා ඉන්නේ නෑ. ඒකින්ද අනිවාර්යෙන් ඔයාට මේ පේබල් එක ගෙවන්න වෙනවා. ඒකින්ද කෑෂ් ෆ්ලෝ මැනේජ්මන්ට් එකේදී ඊටාම වැදගත් දෙයක් තමයි ඔයා මේ රජයට කරන්න දෙන ගෙවීම් ටික තියෙන්නේ වෙන කට්ටියට ගෙවන්න නැතුව ඉඳලා හරි මොකක් හරි යම්කිසි ඔයාගේ සප්ලයි එක සෙටල්මන්ට් එකට එන්න පුළුවන්. හැබැයි IRD එක ගවර්න්මන්ට් එක සෙටල්මන්ට් එන්න වෙන්නේ නැහැ. අනිවාර්යෙන් එක්ක ඔයා විරේ දානවා නැත්නම් දඩ මුදල් ගෙවන්න වෙනවා. එහෙම නැත්නම් ගෙවන්න නැතුව හිටියට ඉන්ට්‍රස්ට් ගෙවන්න වෙනවා. සෝ ඒකෙන් ඒකත් ඊටාම වැදගත් දෙයක්. අනිත් එක තමයි ගොඩක් වෙලාවට මේ දැන් අපි කතා කරපු හේතු වල වැදගත්ම හේතුවක් තමයි මේ කෑෂ් ෆ්ලෝ එක අවුල් යන අයිතිකාරයාගේ පර්සනල් විත්ඩ්‍රෝවල්ස් කියන එක. ඒක සමහරවිට ප්‍රයිවට් ලිමිටඩ් එකක් කරත් සෝල් ප්‍රොප්‍රයිටර් එකක් කරත් ඒක මං හිතන්නේ ඉතින් මට වැඩි හොඳට ඔව් yes අපි කාවින්ද මේක කොච්චර ඇඩ්වයිස් කරත් ක්ලයන්ට්ස්ලට ඔක ෆලෝ කරන්න නැති ගතියක් තියෙනවා ඒ ඩිසිප්ලින් එක මොකද්ද ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එක කම්පැනි ඔයාගේ වුණාට කම්පැනි ඔයාගේ සහ තව දෙන්න තුන් දෙනෙක් එකතු වෙලා පටන් අරගෙන වෙන්න පුළුවන් නැත්නම් තනියෙන් ඔයා පටන්ගෙන වෙන්න පුළුවන් උනාට කාවින්ද කම්පැනි කියන්නේ එක ඕනර් කියන්නේ තව දෙයක්. කම්පැනි සක්සස් වෙන්න නම් කම්පැනි හරහා ඔයාගේ ෆියුචර් එක වේ ඕනර්ගේ ෆියුචර් එක ඉන්වෙස්ටර් පිටේ ෆියුචර් එක හදා ගන්න නම් ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් කියන එක ගොඩාක් ඉම්පෝටන්ට්. හිතපු විදියට හවස යනකොට ගානක් කරන් පොකට් එකේ දාගෙන යන එක නැහැ. ඒක වැරදි. මේක ඇවිල්ලා ලොකු ප්‍රශ්නයක් ලංකාවේ අනිත් තැන්වල මම දන්නේ නැහැ කොහොමද ලංකාවේ ඇතුළේ ගොඩක් මම දකින ප්‍රශ්නයක් තමයි මේ ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් නැතිකම මේ බිස්නස් ඕනර්ස්ලාගේ. ඔය හිතන් ඉන්නේ ඔය ලක්ෂ 10ක් අද සේල් වුණොත් ඔය ලක්ෂ 10න් 5ක් මගේ කියලා නෑ. ඒක වැරදි. නේද? මේ ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එක හදාගත්තේ නැත්නම් ඔය බිස්නස් එක සක්සස්ෆුලි ඉස්සරහට ගෙනියන එක ගොඩක් අමාරුයි. අමාරුයි. ඔකට මේ ප්‍රායෝගික උදාහරණයකුත් කියාගෙන මම පර්සනල් විත්ඩ්‍රෝවල් කැටේට දැන් අර මේ අපේ එක අපිට එක ආපු කේස් ස්ටඩි එකක් මේ මට වැඩි රසනේ ගිෆ්ට් කියයි මේ දැන් ඔය විත්ඩ්‍රෝවල් කියද්දි සල්ලිම ගන්නවා විතරකුත් නෙමෙයි සල්ලි ගන්න එක හරි කෑෂ් ෆ්ලෝ එක අවුට් වෙනවා වගේ තමයි සමහර වෙලාවට ස්ටොක් එක තියෙන එක සමහර වෙලාවට ඔයා නිකන් බෙදලා දැම්මොත් ඒකත් විත්ඩ්‍රෝවල් තමයි ඔයා ගෙදර යනකොට බඩු ටිකක් ගෙදර අරන් ගිහලා තව කාටවත් දීගෙන යන්න බෑ ඔයාට ප්‍රායෝගිකව. ඔව් මේ උදාහරණයකට කියන්න ගියොත් මම බිස්නස් එක මොකක්ද කියලා කියන්නේ නැහැ. මේ අපේ ක්ලයන්ට් කෙනෙක් මොකද්ද එයා බිස්නස් එකෙන් ගේ හදන්නත් සල්ලි අරගෙන. දැන් ඇත්තටම අපි ගාවට ආවේ මොකද්ද බිස්නස් එක හොඳට අපිට සේල්ස් තියෙනවා හැමදේම තියෙනවා හැබැයි ක්‍රෙඩිටර්ස්ලා දවසින් දවස ක්‍රෙඩිටර්ස්ලාට දෙන්න ඕන ගණන් වැඩි වෙනවා අපිට සල්ලි ආවට ඒක සල්ලි මදි
ව්‍යාපාරය හොඳට කරගෙන යනවා. හැබැයි ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔව් සල්ලි දවසින් දවස සල්ලි මේ ආවට ඒක මදි වියදම් කරන්න. මේ වියදම් මේ මොකද්ද මීට් කරන්නේ. ඊපස්සේ මොකද්ද කරේ අපි පැය භාගයක් විතර යත් එක්ක ඉඳගෙන හරි දැන් මොකද්ද උනේ කියලා අපි කතන්දරේ කියන්න කිව්වා. ලස්සනට කතාවක් කියනවා වගේ අපි පොඩි ළමයිට දැන් එයා කියනවා කතන්දර මැදි මැද සමහර ප්‍රශ්න අහනවා. අහනකොට තමයි ඔය තේරුම් ගියේ මොකද්ද බිස්නස් එක හරි හොඳ බිස්නස් එකක් ඒගොල්ලෝ හොඳට බිස්නස් එක කරන් යනවා. ඉෂුව එක මොකද්ද කෑෂ් ෆ්ලෝ මැනේජ්මන්ට් එක මොකෝ එයාට පර්සනල් ඩිසිප්ලින් එකක් නැහැ පර්සනල් ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එකක් නැහැ ඒ ඕනට shops 4ක් විතර තියෙන ඕන කෙනෙක් බිස්නස් එක. එයා හවසට යනකොට හිතපු ගාණක් අරන් යනවා. ගේ හදන්න working capital එකකින් සල්ලි අරන් ඔය ගේ හදන්න එයාගේ personal වියදම් දේවල් වලට වියදම් කරනවා. කවුරු හරි නැහැයි කියලා ආවම නැත්තම් ගමේ වෙඩින් එකක් කිව්වම ඕකේ කිලෝ 10ක් 15ක් ඔයා මගේ ගානින් තියාගන්නකෝ කියලා මං කියන්නේ කිලෝ 10ක් 15ක් නෙවෙයි කිලෝ 50ක් 100ක් දීපු වෙලාවල් තියෙනවා. ඒ වගේ නිකන් දෙනවා. පිනක් කියන එකක් බිස්නස් එකක් කියන එක තව දෙයක්. yes. ඒ දෙක පටලව ගන්න එපා. ඔය ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් කියන එක ඔය සල්ලි වලින් ගත්තත් එක ඔයගේ තියෙන ස්ටොක් ඇවිල්ලා නිකන් දුන්නත් එකයි නේද? ඒක ඇවිල්ලා අපි හරියට මැනේජ් කරගන්න දැනගන්න ඕනේ. ඉතින් ඔය වගේ ප්‍රායෝගික ප්‍රශ්න එන්නේ නැතුව ඔයාගේ ව්‍යාපාරේ හරියට කෑෂ් ෆ්ලෝ එක මැනේජ් කරගන්න අපි ගෝල්ඩන් රූල්ස් ටිකක් කියන්න හිතුවා. මොකද ලංකාවේ හැමෝම ප්‍රශ්නේ කතා කරනවා උත්තරේ දෙන්නේ නැහැ. ඒකෙන් හින්දා කෑෂ් ෆ්ලෝ එක ඔයාගේ අවල් ගිහිල්ලා නම් කෑෂ් ෆ්ලෝ එක ඔයා හඳුනාගත්තේ නැත්නම් ඔයාට බිස්නස් එක හොඳට ඔපරේට් වෙනවා. එහෙම නැත්නම් පර්සනල් ලයිෆ් එකේත් ඔයා හොඳ ආදායමක් ගන්නවා. හැබැයි ඔයාට මේ සාර්ථක ජීවිතයක් එහෙම නැත්නම් ඔයාට ආස දෙයක් ගන්න අතේ සල්ලි නැහැ. මෙන්න මේ රූල්ස් ටික පාවිච්චි කරොත් ඔයාට පුළුවන් ඔයාගේ කෑෂ් ෆ්ලෝ එකත් හරියට මැනේජ් කරගෙන ඔයාගේ අචීව්මන්ට්ස් වලට යන්න. දැන් මෙතනදී අපි කතා කරා කෑෂ් ෆ්ලෝ එක කියන්නේ මොකක්ද සහ කෑෂ් ෆ්ලෝ එක හරියට මැනේජ් කරේ නැත්නම් ඇති වෙන ප්‍රශ්න මොනවද කියලා. ඉතින් ලංකාවේ හැමෝම ප්‍රශ්න කියනවා හැබැයි උත්තරේ කියන්නේ නැහනේ. ඒකින්ද වැදගත්ම දේ තමයි මේ කෑෂ් ෆ්ලෝ එක ඔයාට හරියට මැනේජ් කරගන්න බැරි වුණොත් එන ප්‍රශ්න වලට මොනවද ඔයාට කරන්න ඕනේ? මොනවද ඒකට උත්තරේ කියලා. ඉතින් ඒකින්ද අපි ඊළඟ වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා ඔයා මේ කෑෂ් ෆ්ලෝ එක හරියට මැනේජ් කරගන්න නම් ඔයා පාවිච්චි කරන්න ඕනේ ගෝල්ඩන් රූල්ස් මොනවද කියලා. ඒකින්ද හැමෝගෙම ඉන්වයිට් කරනවා අපි ඊළඟ වීඩියෝ එකට ගිහිල්ලා මේ ගෝල්ඩන් රූල්ස් මොනවද කියලා බලන්න කියලා.